නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවාරේ අවසන් වෙලා මේ උදාපත් වෙලා තියෙන්නේ අපමා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසිරිපා වන්දනා කරන වාරයයි. අපගේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයේ නැමැති එකම අරමුණු වෙනුවෙන් ආපු ගමන් මගට කියනවා බෝසත් ගමන් මග කියලා. බෝසතාණන් වහන්සේ විදිහට දසපාරමිතාවන් පුරාගෙන ආපු ගමන් මගනේ. ඒකට පාරමිතා ගමන කියලාත් කියනවා. අපගේ බෝසතාණන් වහන්සේ මේ බෝසත් කාලේ කියන්නේ බුදු වෙන්න පෙර ආපු පාරමිතා ගමනේ කුසලේන දල්ල සමාදානෝ හෝති. කුසල ධර්මයන් දැඩිව සමාදන් වුණා. දැඩිව සමාදන් වෙලා කිසිම හේතුවකින් තමන්ගේ හිත හකුලවා ගන්නේ නැතුව යොදුන් ගණන් පහින් ගෙල්ලා කරුණාබර සිතින් තමන්ගේ අම්මට තාත්තට වගේම තමන්ට ශිල්ප ශාස්ත්‍ර දීපු ගුරුවරුන්ට සැලකුවා. ඒ විතරක් නෙවෙයි සමනක් බ්‍රහ්මණවරුන්ට සැලකුවා. බුද්ධ උපස්ථාන ආදී සිද්ධ කරා. සංඝ උපස්ථාන ආදී සිද්ධ කරා. පදවීතිහාරයේ මහා පිංකම් එකක් දෙකක් නෙවෙයි කෝටි ප්‍රකෝටි ගාණක් සිද්ධ කරලා ගුණවතුන් සිල්වතුන් සොයසොයා ගිහිලා වන්දනා කරා. ආන්නේ පිනට ලැබුණු ශ්‍රී පාදයයි ඔබ මේ වන්දනා කරන්න සැරසෙන්නේ. එනිසා ඔය හදවතේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න. මෙදා සැරේ මං කොහොම හරි බුදු සිරිපා වන්දනා කරනවා කියලා හිතන්න. ඒ බුදු සිරිපා වන්දනා කිරීම ඔබට මහ පුදුමාකාර ආශිර්වාදයක් බවට පත් වේවි මේ යන සංසාර ගමන. පින්වතුනි කදිරංගාර ජාතකයේදී අපේ මහා බෝසතාණන් වහන්සේ ගිනි ගොඩකට පයින්නකොට හරියට කරත්තරියක් බඳු ලස්සන නෙළුම් මලක් උඩට පැන නැගලා බෝසතාණන් වහන්සේගේ සිරිපා යුග්මය පිළිගත්තා. ආන්නේ වගේ මහා පුදුමාකාර විදිහට පාරමිතා පුරාගෙන ආපු ගමනේදී බෝසතාණන් වහන්සේගේ මේ සිරිපා යුග්මයන්ට පූජෝපහාර ලැබුණා. ඒ පූජෝපහාර ලැබුණේ මිනිසුන්ගෙන් විතරක් නෙවෙයි, දෙවිවරුන්ගෙන් විතරක් නෙවෙයි, බ්‍රහ්ම රාජවරුන්ගෙන් විතරකුත් නෙවෙයි. සිත් පිත් නැති මේ මහා පොළොවෙන් පවා අපේ බෝසතාණන් වහන්සේට පූජාපහාරයන් ලැබුණා. මේ පාරමිතා ගමනේ අකුසල යටපත් කරලා කුසලයේ දියුණු කරන්න කොයි තරම්නම් සක්මන් භාවනා කරන්නේ නැද්ද? කුසල වීරයෙන් යුක්තව කටයුතු කරන්නේ නැද්ද? ආන්නේ බුදු සිරිපාදයන් තමයි ඔබ මේ වන්දනා කරන්න සැරසෙන්නේ. හිත පහදවා ගන්න. වෙස්සන්තරාත් භාවයෙන් පසුව සන්තුසු දෙව රාජයා විදිහට දෙව්ලෝපත්තිය ලැබලා ඉන් අනතුරුව මහාමායා දේවියගේ කුසට වැඩම කරලා ලුම්බිනී සාල වන උද්‍යානයේ මහාමායා දේවියගේ කුසෙන් මෙලවට වැඩම කරනකොට අරහන්ත බ්‍රහ්ම රාජවරු විසින් එළන ලද හන්දලකින් තමයි ඒ සිරිපා පිළිගත්තේ. ඉන් අනතුරුව දිව්‍යමය සලුවෙන් සතර වරන් දෙව් රාජවරු පිළිගත්තා. ඉන් අනතුරුව කසී සලුවෙන් රාජකීයන් පිළිගත්තා. ආන්නේ විදියට පූජෝපහාරයන් ලැබපු සිරිපාදයයි ඔබ මේ වන්දනා කරන්න සැරසෙන්නේ. හිත පහදවා ගන්න. ඉස්සෙල්ලා මේ මහා පොළොවේ පුංචි සිරිපා පොඩි තබනකොට සිත් පිත් නැති මේ මහා පොළොව හරියට කුඹල් සකක් මෙන් කම්පා කරවමින් පින්වතුනේ අභිෂේක ලැබුවා. ආන්නේ විදිහට සිත් පිත් නැති මේ මහා පොළොවෙන් පවා අභිෂේක ලැබූ රන්වන් පාටට බබලන සුකෝමල බුදු ශ්‍රී පාදයයි ඔබ මේ වන්දනා කරන්න සැරසෙන්නේ. හිත පහදවා ගන්න. හිතට වැඩි වැඩියෙන් බුදුරජාණන් වහන්සේගේ රූප කාය පිළිබඳව ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගන්නට. පින්වතුනි අපේ මහ බෝසතාණන් වහන්සේ එදා වප්මගුල් දවසේදී බුදු වෙන්නටත් පෙර සුද්ධෝදන රත්තුමාගෙන් ඒ කියන්නේ තමන්ගේ පියාගෙන් වැඳුම් ලැබුවානේ. බුදු වෙන්නටත් පෙර පියාගෙන් වැඳුම් ලැබූ බුදු ශ්‍රී පාදයයි ඔබ මේ වන්දනා කරන්නට සැරසෙන්නේ. හිත පහදවා ගන්නට. ලෝතුරු බුද්ධ රාජ්‍ය අත්පත් කරගත්තාට පසුව අපේ බුදුරජාණන් වහන්සේගේ ඔය බුදු සිරිපා යුග්මයට කොයිතරම්නම් දෙවිවරු බ්‍රහ්ම රාජවරු මිනිස්සු රාජකීයම් උදේ හවස සිපගනිමින් වන්දනා කරන්නට ඇද්ද? ආන්නේ විදියට දෙවිවරුන්ගෙන් බ්‍රහ්ම රාජවරුන්ගෙන් මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලැබූ සුකෝමල අන්වන් පාටට බබලන ඒ බුදු ශ්‍රී පාදයයි ඔබ මේ වන්දනා කරන්නට සැරසෙන්නේ. හිත පහදවා ගන්නට. අපේ බුදුරජාණන් වහන්සේ සමසිතින් අජමැදුරටත් සිටුමැදුරටත් දුගියාගේ පැල්පතටත් වැඩම කරලා පිහිට වුණා.
ආන්නේ විදිහට සියලු සතුන් කෙරේ කරුණාභර සිතින් යදුම් ගණන් බුදු සිරිපා තබ තබා වැඩම කරමින් පිහිට වූ අන්වම් පාටට බබලන ඒ සිරිපාදයයි ඔබ මේ වන්දනා කරන්නට සැරසෙන්නේ හිත පහදවා ගන්නට. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය කිසිම කාන්තාවකට අල්ලන්න බෑ. නමුත් එකටම පාරමිතා ගමන ආපු සාරාංශකීය කල්පලක්ෂයක් නේ. මෙසේ කාලයක් නෙවෙයි. එච්චර පාරමිතා ගමනක් එකටම ආපු යසෝදරා දේවිය බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා සිප ගනිමින් වන්දනා කරා. ආන්නේ ශ්‍රී පාදයයි ඔබ මේ වන්දනා කරන්නට සැරසෙන්නේ හිත පහදවා ගන්නට. හන්වන් පාටට බබලන හරියට පින්වතුනි ස්වර්ණමය පාදුකාවක් බඳු ස්වර්ණමය ඇතිරිල්ලක් බඳු ඒ බුදු සිරිපා දුටු දුටුවන්ගේ හිත පහදවනවා. ඔය බුදු සිරිපා වන්දනා කරලා කී දෙනෙක් නම් දුගතියෙන් අත මිදලා සුගතිය යන්නේ නැද්ද? ඒ තරම් ආනිසංස ලැබෙන යම් වන්දනාවක් වෙත්නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා වන්දනා කිරීම. ඒ තථාගතයන්න් වහන්සේගේ බුදු සිරිපා පින්වතුනි සුප්පතිට්ඨිත පාදෝ මනාව පිහිටලයි තියෙන්නේ. අපේ වගේ කඩතුළු කොතනකවත් ඒ බුදු සිරිපා යුක්මිය දකින්න නැහැ. 108ක් මංගල ලකුණු වලින් ඒ විතරක් නෙවෙයි. දැවි 10කින් සමන්විත මනාව සමව පිහිටන ලද ඇඟිලි වලින් යුක්ත අන්වම් පාටට බබලන සුකෝමල ඒ බුදු සිරිපාදය තමයි සුමන සමන් දේව රාජානන් වහන්සේගේ ආරාධනාවෙන් මේ ශ්‍රී ලංකා ධරණී තලයේ සමන්ලගිලි කඳු සිකර මස්තකයේ නීලමය මාණික්‍ය මත ඒ වාම ශ්‍රී පාදයේ පිහිටවලා ඔබට මට වැඳ පුදාගෙන ඔබේ මගේ දුක දැකලා මේ සංසාර දුකෙන් අත මිදෙන්න අවශ්‍ය කරන පාරමිතා ධර්ම පුරා ගන්නට අපගේ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ශ්‍රී පාදය සමල්ලගිරි කඳු මස්තකයේ පිහිටවන්ට යෙදුනේ. ආන්නේ බුදු සිරිපා හිතින් මවා බලාගෙන වන්දනා කරන්න පින්වතුනි. කෙනෙකුට ওই සමල්ලගිරි කඳු සිකරය තරණය කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ බුදු සිරිපාවල ස්වභාවය, ඒ පුරුෂ ලක්ෂණ සිතින් මවා බලාගෙන වන්දනා කරන්නට පින්වතුනි අපේ රටේ හිටපු ඉස්සර මිනිස්සු තමන්ගේ ගේ දොර ඉඩකඩම් වතු පිටි මේ සියල්ලක්ම තමන්ගේ දරුවන්ට පවරලා දීලා වන දුර්ග මැදින් පින්වතුනි ඔය සමල්ලගිරි කඳු සිකරය තරණය කළා බුදු සිරිපා වන්දනා කරගත්තා. ඒ මිනිස්සුන්ට කය වේසයි කියලා හිතුනේ නැහැ. හිතට අමාරුයි කියලා හිතුනේ නැහැ. වැස්සට තෙමිතෙමි අවුවට පිච්චි පිච්චි ඔය බුදු සිරිපා කී දෙනෙක් නම් වන්දනා කරගන්නේ නැද්ද? පින්වතුනි යම් කිසි කෙනෙක් ඔය බුදු සිරිපා වන්දනා කරගත්තානි කියලා මරණ මොහොතේ අවසානයේදී බුද්ධාලම්බන ප්‍රීතියත් එක්ක හිතේ චිත්ත ප්‍රසාදයක් ඇති වුණොත් ඒ කෙනාගේ දෙපා නිරයට දික් වෙන්නේ නැහැ. ඒ කෙනාගේ දෙපා പ്രേත ලෝකයට දික් වෙන්නේ නැහැ. ඒ කෙනාගේ දෙපා තිරිසන් අපායට දික් වෙන්නේ නැහැ. දුගතියේ දොරගුළු වැහිලා සුගතියේ දොරගුළු විවර වෙනවා. යම් කිසි කෙනෙක් සද්ධාවෙන් මේ බුදු සිරිපා වන්දනා කරගත්තානේ කියන ඒ මානසිකාර්ය, ඒ බුද්ධාලම්බන ප්‍රීතිය අවසාන මොහොතේදී හිතට ආවර්ජනය කරගන්න පුළුවන් වුණොත් ආන්නේ විදිහට දුගතියෙන් අත මිදලා සුගතියේ උප්පත්තිය ලබන්න පුළුවන්කම ලැබෙනවා පින්වතුනි. ලෞකික ආනිසංස විදියට තව බොහෝ ආනිසංස ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි යම්කිසි කෙනෙක් යම් දවසක සිල් ලකින්න ඕනිය කියලා හිතුනොත් ඒක නාට සීලය රැක ගන්න පුළුවන්කම ලැබෙනවා. සමාධිය වඩන්න ඕනිය කියලා හිතුනොත් විපස්සනාව දියුණු කරන්න ඕනිය කියලා හිතුනොත් ඒ සමාධිය විපස්සනාව දියුණු කළා සෞකලස්නසා මගපල නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන යම් වන්දනාවක් වෙත්තන් ඒ තමයි ඔබ මා සරණ ගිය තිලවක් සනහාලෝ දසබල ධාරේ සුගත තථාගතයන්න් වහන්සේගේ බුදු සිරිපා වන්දනා කිරීම. දැන් ඒ බුදු සිරිපා වන්දනා කරන්න සුදුසු කාලයේ එළිඹෙලයි තියෙන්නේ. ඔබත් සමන්ලගිරි කඳු මස්තකයට ඔබේ කයේ වෙහෙස නොතකා ගමන් කරලා ඒ බුදු සිරිපා ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්නට ඔබ වන්දනා කරපු පින තව කෙනෙකුට අනුමෝදන් කරන්න ඒ ගැන හිතා චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පින්වතුනි. ඒ වගේම ඒ සියලු පින් සුමන සමන් දේව රාජානන් වහන්සේට අනුමෝදන් කරලා ප්‍රාර්ථනා කරන්න තව බොහෝ කාලයක් දෙව් මිනිසුන්ට සුගතියට යන්න පාර කියා දෙමින් නිවනට යන්න පාර කියා දෙමින් මේ අමා ධර්මය මේ ශ්‍රී ලංකා ධර්ණී තලයේ තව চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා කියලා සුමන සමන් දේව රාජානන් වහන්සේට පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනාවක් කරන්න. ඒ වගේම මේ බුද්ධ භූමිය කිසිම ස්වභාවික විපතකටපත් නොවේ
ඒ වගේම දුර්භීෂයකටපත් නොවේ, අන්තරායන් වලට, කරදර වලට, පීඩා වලටපත් නොවේ. මේ රටවැසියන් සියලු දෙනාම ආරක්ෂා කරත්වා කියලා හිතන්ට එහෙම ප්‍රාර්ථනා කරමින් සුමන සමන් දේව රාජානන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරමින් අදිෂ්ඨානයක් ඇති කරගන්නට මමත් මේ පාර බුදුරජාණන් වහන්සේගේ සුකෝමල අන්වන් පාටට බබලන ඒ බුදු සිරිපා වන්දනා කරගන්නවා කියන ආනේ අදිෂ්ඨානයේ චිත්ත අභ්‍යන්තරය ඇති කරගන්න ඔබ සැමට තෙරුවන් සරණයි.